ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ සිනබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ
සත අට පෑ මව්පේම සිලෝවග බුදු සමිනේ සිලෝවග බුදු සමිනේ බුද්ධං සරණං Amen.
සාදු කියන්නේ මූලාසනයේ වැඩ ඉන්න මහසෙන්දු මහා විහාරාධිපති ගෞරවනීය පඬිතුමාණන් වහන්සේ යෝධිමනාවරාවිස රාජමහා විහාරාධිපති සහ ශ්‍රී ධම්මානන්ද මහපිරිය පරණාධිපති අපේ වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝයා වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න කාර්මික බෞද්ධ පින්වත්නි මේ වගේ ආයතනීය රාත්‍රී කාර්ය ධර්මශාලාවක් වඩුපත් කරලා තථාගත ලෝකුරා මානවී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුද්‍රාපියෙන් දේශනා කරවදාළ ස්වාසුරාසකුරාමස්වාමී නාමියාගේ දේශනා කරවගෙන දහම් බුදුරජාණන් පූජා කර සම්පූර්ණ ශාසනය දෙන්වාගේ වදාළ දායක ගුණේතරී තමයි සබ්බදානං ධම්මදානං විනාති සියලුම දානං භගවා ධම්මදානං විනාති උදාර පුණ්‍ය කර්මී සිද්ධ කළා. උදේ කාලේ නිවිලේ පිටලා සීලං විහාරස්ථානයේ ඉඳලා උතුම් බුද්ධ පූජාවන් පූජා කරමින් වහන්සේලා වෙනින්දා දීලා දාහල කාලේ සමන්හනවට වඩා සුසුරී වසලා සම්පාදනය කරලක්නා වූ මේ උතුම් ඥානවත්ී අදවාගේ ලෝකුරා මානවී බුදුරජාණන් වහන්සේ දිසා පූජා කරේ යන්නේ තිස්සේ සාහිත්‍යව තමයි ලැබෙන්නේ බුද්ධ පූජාව පූජා කරන්නේ. सामान्य यज्ञ चित्तेन बुद्ध पूजा परिणाम सिद्धांता मालिका विधा सोमावती पुरगी नामयना के मसीदरे ने इसे नाम अदाबे खाली के ये हो करे के लिए किसी यज्ञ सारी तुम बुद्ध पूजा करने वाली सुधारण करे खराब से यारताने उमास उपासिका के प्रधान गायक अभ्यर्थी मैं बोलने का ये बड़े प्रमाण के हमारे मेरे दुनिया से रहा इधर हरियर भगवान वास बाल सिंहा उतम सेवा करना ने हमने हमारे जीवन सहा ओम लक्ष्मण श्री नवंतर भूपाकी विनायक महात्म्य ये सेवा राष्ट्रीय पुरगी जीवन संग्राम इलाही उतम भारत में लोकुरा पुरुषान से भारत से नदी मार्ग सुविधा के सेवा के खंडों चिरे हमारे जीवन मानव अवसान करे पार्टी विनायक महात्म्य विनय करने वाला उतम सत्ता की हमारी देवी है यार कार्य उन्हें हत्या हुई यार उन्हें हत्या समरी में लोकुरा पुरुषान महान से प्रधान करेंगे अपने आम महान से हत्या नामक महान से नेता जगन्नाथ दान पूजा करन होने या अभी चमिलवाक्या राजेन दोना अभी सेना या भव्य गुजरात में ईश्वरा सरकार बहुत गौरव विधाय विधायिका ईश्वरा चक्रा तेरा पिया लोभेम यह है कि वसत दिशाए तक तेरे के मलो यारू चाबी तक दुनिया के मावल चंद्रा निये सिंहमान चाबी तेरे आत्मा चंद्रा निये सिंहा और इसी आकर के हाथ में ये वाला ये दिना दिना मही मत करना ये है जैन वास्ते विवाह के देने लिए छाती ये मारे नायिका विनायक है छाती याद लिया मां नायिका विनायक माते जी बात करना ये के भावी गुणवा में आती आज एक हरनावती किसी ने रामा ए जीवन रामा हरनावती याद लेने जी बात करना वाकई में ये सीनाए रात्रि फिरुआ वह मारा नाती हां देवी तेरासिया पावले न्याती मामा पीकर पल्ले वक्त चिरगत में जाने
සහෝදරය පූර්ණිමා තුලන්දි මෙන්න මේ විදිහට කරනවා. මෞර්ය ආගමිකය යන්තා සතරවදේ විද්‍යාලීය ඥානමාසී වටනෝලේ සුජීවත් ඥානයේ රසනිනෝනා නැන්දසිතීමකේ මේ කාරුණා මුදරගෙන තමයි මේ ඥාන පිළිබඳව ඉතාලි සිදුවෙන්නේ. ඉතින් මම ඉහෙන් වශයෙන් කරුණා කියන බලන්නේ අපේ පත්නී විජේරාය මහත්මයේ හදවත මුනේ කරන්නේ මේකානි ගෝමනාකාරයක විශාල පිළිසෙකේ සාරාංශය ගෞරවයෙන් සාකාරී වාක්‍යයේ කටයුතු ඉතින් තුමාගේ පුණ්‍ය කාර්යයේ අවස්ථාවේ සිටනවා අපමණ ඇහැරෙන්නේ අපේ ධර්මයේ මේක හිතේ නැත්තා තුමාගේ පුරාණ විතර කරලා කොහොමද කරන්නේ ආමුදුහාරිය මේක සංවිධානයේ නිමාස පුරාණ සංවිධානය කරා මගේ බුදුහාමගේ දේශනාව චේතනා අංගීකරේ මහාමණ්ඩලයි තමන්ගේ සිතුවිල්ල හරි පිළිසිරිනා ඒක ක්‍රියාව බවට වෙනවා එහෙමනම් ඔබ හිතේ මුළු තුන් මාසයක්ම මේකට ක්‍රියාවේ යෙදුවා මේ විලාසවල කුසලයේ පමණක් නෙවෙයි ඔබගේ ලක්ෂණීය හැටි වෙලාවයි අපේ මේ භාෂාවලින් දරනවා ලක්ෂණීය මේ වෙලාවයි හැබැයි ඔබ හිතේ නැත්තා අනේක වාග්ය කහවතින් මේ මහා සාරාව නඩලනවා ලබන සංසතිය අච්චරයි මෙච්චරයි කියලා සීමාවක් කරන්න බෑ අසීමාන්තික කුසලයක් කරන්න පුළුවන් මහා බලකට විහිකලා කරාපියායතන දෝහෙලායතන සීනරණා කියලා සන්තෝෂ වෙන්නේ ඒ වගේම මේ කහවතින් මේ සාරාව උච්චාරණ මුන්වහන්සේලා සඳහා පූජා කරන දානයක් නෙවෙයි මේක මගේ තරහාගල බුදුරජාණන් වහන්සේ ශ්‍රී හම්තේ විතර මහාන මෙහියෝ කියලා කතා කරේ අඥාන කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අඥාන කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩාලතේ විස්මාරණය කවදා හරි කෙනෙකුට විපාසාව අන්තරයෙන් ඉතින් මේකේ පාලන සියලු විද්වාන්සේලාගේ සීල සමාධි ප්‍රඥා මුක්ති ඥාන දර්ශන කරන මේ ගුණයන් දීමත් කරගෙන පූජා කරන දාන තමයි සාංගික මහා දානය කියලා කියන්නේ. එනන වරණාන් සංකප්තියේ මේ කුමාරගේ ආපපාදී සලහා දෙන්නාගේ මූලික බලාපොරොත්තු හැටියට පත්‍රී විජයනායක මහත්මිය අභිනෝදන් කරනවා දේවා දීගායන පුළුවන් නැතිනවා මේ දිනවෝනා විලාසකේ කරේවත් දේවා බුද්ධාගමයන් වහන්සේලාගේ හංසිකරණය වඩාල බුදුමහාමායනි හංසින සාත්‍රා කරේවිවා සාදු කියන්නේ එවාගේ නම් ජීවෝලේ නදීගේ පල්ලෝයාවේ සිරුරාරා මේ දිනේ කාර්යයෙන් දේවා ඒ දීගායන පුළුවන් හැමෝලින් මේ දිනවෝනා විලාසකේ කරේවත් දේවා බුද්ධාගමයන් වහන්සේලාගේ හංසිකරණය වඩාලු ආමහණනි සංසී ප්‍රාර්ථනා කරේවිවා සාදු කියන්නේ යාගේ පෞලි ප්‍රධාන විශේෂණය ඉරපටගේ පෞලි සිල් සාමාජිකාරන්නේ එවාගේ කුණේ ඒ මුනේ කාර්යය කරගෙන ඉන්නවා දායකු අතේගලුණු අපලකෝ තියාක අයිහොලේ නමතින් නරුලවර සාමාජික නන්දවර ඔබෑමයාර මුතුරාගේ සරණයි තවතව හිතාගෙන කුණේ කේතරාව මහරේවා නෑ වචනේ කනලේවා නැසේවා ඒකකට මනලගේ ඉවර නැතිව දෙවියන් දෙවිවා වාසනාවත්ම වේවා කියලා සාදු කියලා සෞවාය නමස්කාරය කියන්නේ දානීය සංඝ සතු කරන්නේ ආටවයිකාරං මන්දිකං බුද්ධං උපාස සතරත් වික්ඛාංගාසදීම ආඨවයිඛාරං මන්දිකං බුද්ධං උපාස සතරත් වික්ඛාංගාසදීම ආඨවයිඛාරං
Hikam Buddha Mamukasa Sakalasa Bhikkhu Sanghasa Jiva Kitang Patilam Viyam Hitaye Sanitatu Satte Bhuven Putitta Sankappa Sampatti mevaca ato nibbana sampatti niyate samicchatu aidanidagalaki nagamaya kade naika gunarasamandhiraya manu bhagyavataaya kamya sambuddha avakyajo tanayan vamse udisa Buddha Puja Vandavati Vidya Sura Pradipannatadi Irju Bhavadi Amida Gunagano Gopida Vikuma Sangyam Sehi Imamikam Bhikkhu Sangata Devyan Vagni Pamuhamata Varika Virkuvarika Saita Dhanavakva Sangata Puja Vidya Ladanasav Sakala Kutala Punya Sambhava Dharmyan Palamukotana Lotaruna Rakta Karana Udiya Udiya Navunni Mipan Rakvani Anumo Dhammanunavatva Yedevi Nanumo Dhammo Siru Divyanyi Deva Savatariye Tva Tavada Dhammamanki Namin Vida Tummadagade Yedari Janmandaragada Vanade Tunavupamini Vijenayagada Tavadariya Natikariya Pradhana Nyadimiya Pavlavadiya Umapiya Gurura Sahodari Iyalumanyati Samudaya Visinu Mevi Manumodhamma Duki Suvavatva Jivantavane Karana Guru Devapiya Dudan Putra Sahodaradi Emi Sirvinada Samadhamanda Mevanunya Dharmyamikade Bhutadeva Melavade Karanuye Dharana Osiru Padetu Sarvakrakarena Sarvadeva Yavadikani Modanu Siru Deviyanda Yadimiya Parvavadiya Upadmini Vijenayagavyanyan Pradhana Mapiya Bhagavaye Yadimiya Parvavadiya Upiya Upanyasu Samuyana Sujivatavane Karana Upirudinana Pradhaniya Bodhyani Mutummo Sātaru Nirvānam Madhyema Sthati Malavāyanīmete Meva Punya Dharmya Yedu Veva Vāsana Veva Tavatamanye Prātanayam Ishtaveva Hita Sādharadim Yuktarayita Prītim Pinganumodam Viyayutu
සනරාමර ලෝක සිවංකර ලෝතුරු බුදු සමීදේ මාහද මෙලවෙන මල් දෝතටගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ සුවදායක බුදු ගුණ ගීයක රසය විඳිමි නිබඳේ රසය විඳිමි නිබඳේ සිවංකර ලෝතුරු බුදු සමීදේ මාහද මෙලවෙන මල් දෝතටගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ
ගිරිය මහා විහාරාධිපති අරියවුරුනේ අවසරයි අපේ කුලීය මහානායක ගෞරවනීය නායකහතුරන් වහන්සේලා ප්‍රමුඛ එවැගේම නාමදේවහතුරන් වහන්සේ ඇතුළු වැඩමවදාළ පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. මේ පින්කමේ ප්‍රධාන දායකත්වය දරන ඒ චන්දි සමින්ද ඒ දෙපළ ඇතුළු මේ ආස්ථානට සහභාගී වෙන ගුණවල වාසනාවන්ත සත්පුරුෂ ආදර පින්වතුනි ඔබගේ සිතෙහි ඇති වෙලී සිතේ කායරූපයක් තිබුණු වටිනා මහා පින්කම අද ආයෝජකව මේ අවස්ථාවට යොමු කර ගැනීම කායිරණ අපේ උපමහාන්තර පන්සලේදී ඒ කාරණාව සඳහන් කළා. සිතේ යම් කායාවක්, සිතේ යම් රූපයක්, සිතේ යම් නමුරින්නා කරනවා ඒ චිත්‍රය අද ප්‍රායෝගිකව ඔබ මේ දර්ශනය පිළිඳුවා. මේ මුල් ශාලාවක අසාවකින් වදලින් බලාපොරොත්තු වූ ආකාරයෙන් සියලු ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. ඒ වගේම මේ මහාචාර්ය වහන්සේ ඒ වගකීම ඉතා මැනවින් කමින් අරගෙන මේ කාල වකවානුව තුළ ස්වාමීන් වහන්සේලා සරත් සැකයීම අතිශයින් දුෂ්කර කාර්යයක්. මහින්දානන් මහත්මයාගෙන් හැමෝම අහන්න ඇති එක්ස්ටර් ස්වාමීන් වහන්සේලා කොහොමද කරන්නේ? ඒක අපේ වහන්සේලා ඒ සාවවාසය ඇතන ඒ වගකීම ඉතා මැනවින් කමින් සිද්ධ කරා කියලා. ඒ වගේම මේ වගකීම කොටසක් අපිට බලලා ඊළඟ පාඩක සීමාව උත්කලා. ඒ නිසා ආද දුෂ්කර කාර්යයක් තමයි ඒකගේ. ඇත්තම මට වටක් වෙන්නේ ඒ අවස්ථාවේදී කොසල් මහ රජතුමා අපේ හාමුදුරනේ අසදුස මහා දානය දුන්න කියලා අසදුස මහා දානය පූජා කළාට මොකද බුදුරජාණන් වහන්සේ වචනයක් අනුශාසනාවක් සිදු නොකොට වැඩි එනවා. ඒකට හේතුව ඉතිමුනේ ඒ ආගම අරාගෙන ඉඳලා මහසෙනියන් කල්පනා කළා අපේ රජතුමාට පිස්සු මේ වගේ මහා විශාල වේදනාවක් අර බාහිර කරගෙන දේශන කළා මේ විදිහට පිටකමක් සිදුවෙන්නේ ඒ කියන කාරණාව විදිහට එන්නකොට බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන ආපෝ යාය කරනවා. ඒ වෙන්නේ ඒ ධර්මයේ හිතපු මනුස්සයෙක් සිටිවිල්ල අනුමතම දේශනා කරන විශාල ආනන්ද දර්ශන. ඇත්තටම ආනන්ද මහත්මයාගේ පෞරුෂාත්මක අභියෝගය, ඒ වගේම චන්ද මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාගේ මේ අභියෝගයට මොකද දෙන්න තමයි වඩාත් ප්‍රබලම. එහෙම පිටකමක් කරන්න ඕනේ කියලා හිතන එක, එහෙම පිටකමක් කරන එක, ඒ පිටක සාර්ථක විමානපත් කරගන්න එක මහා අභියෝගයක්, ඒ වගේම කප්පියක්. ඒ සාරයේ මුලින්ම අද දවසේ අපේ රෝමාංග මහන්සියගේ පූර්ණ දායකත්වය සහ අනුග්‍රහය ඇතිව මේ නිවසේ හොටෙල් පරිශ්‍රයේ ඉතාමත් මැනවින් සිද්ධ කරගත්තා කියලා හැමදාම සතුටු වෙනවා. පින කියලා කියන්නේ ඒක තමයි. ඔබ ඒක දැකලා පින්නකට සතුටු වුණා නම් ඒ පින. ඒ වගේම ඔබේ අරමුණ ඒ ආගමන නාමීය සහෝදරිය පත්නී විජයනායක මහත්මිය සිහිපත් කළා. එතුමිය තින් දිනක සතිය ජීවිතය අනාරින් ලැබුවේ ශ්‍රී පාරික අපේ සාන්ත ඒ නිසා එතුමිය මාර්ගවන්ත දරන දිනම ඔසිර දරාගෙන විවාදෝ පුණ්‍ය කටයුත්තක් සිදු කළා. ඒ අනුමೋದනාවක් වෙනවා. ඉතින් මේ විදිහට කෙනෙකුට පිළිට පිළිසාවක් තියෙනවා. පුණ්‍යාන කාර්යවලකින් අධිකාරව පාන. ඒ වගේම ඔබ ගණනාවක් කරනවා සරින්ද මහත්මයාගේ මෞතුමිය ඒ චන්ද්‍රාණි විජේසිංහ දායකවම සිහිපත් කළා. දායකයන් බොහෝතර පෝෂණය කරලා ඒ සමාජයට ලබා දෙන ආනාදී උපීකම් කරමින් සමාජයේ ව්‍යවසායයේ හැටියට ඉතාමත් මැනකින් කටයුතු කළා. එළපෙරේස අවුරුදු 10ක් නියෝජනය එළපෙරේසේ දිසා සේවාව සිදු කරන දැහැමි මිනිසෙකුට ජීවත් වෙන්න අවශ්‍ය මාර්ගෝපදේශය දුන්න ආදරණීය නෑනියන් ඒ මොහොතේ ඔබ සදාදරණීය සිහිපත් කරනවා. ඒ වගේම ස්වාමී දේවිගේ ආදරණීය මාවන ඒ නාලිකා විජේනායක ආදරණීය අම්මා සිහිපත් කරන නෑනියන් උතුම්යක් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම පවුලේ මේ පරිලෝකීය පුරිස සදාන්තරයේ දුරලවත් ආච්චියම් ඒ වගේම කරුණාවති
Sia ini naik Wahai Aci Dewi Despera Dewi Pereira Ewagena Peter Mal lewat Lila Tilaka Ratna Ramagirala Sahodariya Purnima Sulami Aturu මේ පෞලේ භවන්තරගත සිල්ම ඥාතිවරුන් සිහිපත් කරලා ඔබ අද වටිනා යුතුයකමක් වගකීමක් මේ අවස්ථාවේ සිදු කරා. ඉතින් මේ සිදු කරගත්තා වූ පුණ්‍ය කර්මයන් තුළින් බුදුහාමුදුරේ දේශනා කරන්නේ මේක මහා වටිනා පින්කමක්. ඔබ ප්‍රාර්ථනා කරනවා නම් මේ දානීය කියන එක පාරමිතාව දානීය කියන පාරමිතාව 37 ආකාරයකට සම්බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ සමතිස් පෙරුම් කරලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ නිසා මේ ශාසනය තුළ උගන්වන පටිසම්භිදා විමුඛා උත්තරීතර ශ්‍රේෂ්ඨතම ස්වභාවය සම්මා සම්බුද්ධත්වයෙන් හැරුණකොට පටිසම්භිදා විමුඛා කියන ආර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභා කියන උතුම් ශක්තිතාවයන් සහිත මහානාථාය දාන සංස්කෘතියෙන් ලබා ගන්න පුළුවන් කියන කාරණය ප්‍රවාහයේ දේශනා කරා. ඒ හේතුව තමයි හානි කාණසයෙන් ලැබෙන්නේ කියලා. මේ දන් දීම තුළින් තමයි කාණකයෝ නිරෝධෝ නිපාන. දුෂ්ණාවට යම් ආකාරයකින් ටිකක් අඩු කරන්නට පුළුවන්. ඒ දීනාවදී එසා සම්සන්නින්ද දෙවල කාච ගෑනීමට ලැබෙන සම්නිස්මින්ද දෙවල පාරමී නම් කරන යහපත් සත්පුරුෂ බෞද්ධයන් හැටියට ඔබගේ යුතුයකම වගේ කියන මේ අවස්ථාවේ ඉතාමනරින් සිද්ධ කරගන්න කියන කාරණාවක් මේ උතුම් පාරමී ධර්මයන් වලට පත්ලා උල්පසේ බුදුමහරහතන් වහන්සේලා වැඩසිරී පැනවීම ප්‍රවණවතාල පරම සාන්ත සුන්දර උතුම් අමා මහ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ තුන්දාන සංසක්තිය හේතු වාසනා වේවා ප්‍රසාදෝ ප්‍රාර්ථනා කරගෙන එන්නේ පරිලෝකීය ඔබේ පවුලේ සියලු ඥාතිවරුන් සිහිපත් කරගෙන ඒ අයට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව ඉදන් මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා පෑන් වල තියෙනවා ආලයන් පෑන් වාදනේ ටික ටික වක්න විදුලිය කන්න යථා සූරාපරිපූර්ණ නිසාරං දේවමේතෝ ලින්නම් වේදානම් මුදකප්පති යථා දිවා සූරාපරිපූර්ණ නිසාරං දේවමේතෝ ලින්නම් වේදානම් මුදකප්පති යථා දිවා සූරාපරිපූර්ණ නිසාරං දේවමේතෝ ලින්නම් වේදානම් මුදකප්පති යුන්නමේ උදකම් වත්තං යදානින්නම් පවස්සති ඒවමේවයිතෝ දින්නම් වේදානම් මුදකප්පති නම් හෝනාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නම් හෝනාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නම් හෝනාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ කියලා වන්දනා කරගන්න හැමදාම Siram bhakti tantriyam satthameva samijjado gorendu citta sankappa Siram bhakti tantriyam satthameva samijjado gorendu citta sankappa Manijoti asoyata ichitam bhakti tantriyam kiprameva samijjado sabbe gorendu citta sankappa chando Raso yata sampritya vivajantu sattvarogo vinasato mahe bhaktam ayo sukhe dehayuto bhavatu sattva mangalam rakkantu sattva devata sattva buddhadumahena sada satti bhavantu te bhavatu sattva mangalam rakkantu sattva devata sattva dhammanubhavena sada satti bhavantu te bhavatu sattva mangalam rakkantu sattva devata sattva sanghanubhavena sada satti bhavantu te rasana vasin kalpana karana ඔය විදිහට සිද්ධ කරන මේ පුණ්‍ය කර්මයන් තුළින් දැනිට සලාන් සංසක්තිය
මේ හොටෙල් පරිශ්‍රය මේ ස්ථානයේ අධිපති අධිපතිත එවැගේම ඔබේ රැකී ආරක්ෂා වෙනදාන් ගොඩනගා පාරාදී උකට අධිපතිත ශාසන මාර්ග සම්ප්‍රදායසික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙකෙක් අනුමෝදන් වේවා දෙවියන් පින් අනුමෝදන් සතුටවත් ආරක්ෂා කර කුඩියුනෝ සත්වා දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා සාදු සුඛිතා එවැනිම වැඩමවලා ගෞරවනීය මහා සංඝරත්නයේ විශේෂ වශයෙන්ම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා සභාදීනට එහි සමාජයේ ගෞරවනීය පෙරවහමරා මහත්මිය එවැනි සිද්ධි සම්බුද්ධ මහත්මිය කියන දෙන මහත්මිය මේ කටයුතු කරන්නේ සංවිධානය කර දුන්නා ඒ ස්වාමීන් වහන්සේ ආරාධනා කරන ඒ ස්වාමීන් වහන්සේලා ඇතුළු වැඩමවලා මහා සංඝරත්නයට මෙලාකට ලබා දුන්න ඒ සංවිධානයේ දෙකල ඇතුළු ඒ සියලුම අවුලේ නාමවල මුතුන් යනවා. දානසාරා වැඩවලදී කාමණී පරිච්ඡේද සිදු කරගන්නට ශක්තිය ලබා දෙන සියලුම වෙලාවට කම්පිකේ යනවා සහභාගී වෙනවා. මෙලොව අපද සිතාන්තිසින් ජීවන ආරෝග්‍ය සම්පත්තිය නිරුක් නිරෝගී භාවය ලැබේවා. ආත්ම මානසික සුවය ලැබේවා කටයුතු වල ආස්වාද කරගන්නට සුදුරුන්ගේ ආශිර්වාදයේ අන්දේ වන්දනාව ධනදානතර වහන්සේගේ ආරක්ෂා යැසී මහා බෝධිමත් ආශිර්වාදයේ වාහන දනාට ලැබෙනවා. ආසානයේ විඳින්නකලින් මේ පාරලෝකීය සිරිලාගේට අපි හැමදාටම සංසාර දුකින් නිදහස් ලබන සාන්ත සුගතුම් මහා නිර්වාණ අවබෝධය ලබන්නට මේ උදාර කුසලාන සංසප්තියෙන් හේතු ආසනාව වේවා වේවා සාදු ඕම වන්දනා කරගෙන මාතෘකාවට අභිවාදන සීලස නිකං වද්දාචායනෝ චත්තාරෝ ධම්මවදන්ති ආයුවන්නෝ සම්බරං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉනාපේ සමිද්දතු දයන් දිනාටම සේවා වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුරදේන නයාලක්ඛං පච්චිකුං වරං සාරි පුත්තානි වේරාණං ආගතං පරිවාර්තියා සද්ධා සීල දයාවතං බුද්ධ පුත්තං නමः සාදු සාදු සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ හිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල්
ජලයේ මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ අපි අවසාන වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඈත අතීතයේ සිට පවත්වාගෙන එන විදිහට චාරිත්‍රානුකූලව සිදු කරන විදිහට මෙවැනි කීකටක අවසානයේදී සිදු කරන පූජා පදයෙන් තොත් තී පදේ වාදනය කිරීමට. ඉතින් මේ අපේ පවත්වනා වූ සතර පූජාවේ ආරම්භය ගැන කියනකොට එදාම මහා බුදුරජාණන් වහන්සේ උතුම් අවස්ථාවේදී ගහන්දරු වෙනන් සිටියේ පුත්‍රයන් විසින් තුංගව්ව දිග තුංගව්ව පළල දෙරෙන්නේ දරාගෙන අටදික්වාගේ සිට වාදනය කරලා තියෙනවා. ඉතින් එදා තමයි මේ සත්‍ය පූජාවේ ආරම්භය සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ අපසින් පවත්වනා වූ සත්‍ය පූජාව අකනිකා බ්‍රහ්ම ලෝකේ දක්වා විහිද යන අතර ඒ සත්‍ය අසා දෙවියන් බබු පවා සාදුකාර පවත්වනවා කියලා අපේ ගුරුදෙමෝපිය වගේම අපේ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අපේ සිල් පවත්වනා වූ සත්‍ය පූජාවේ ආනිසංසය මේ තුන් මාසයක ක්‍රමයෙන් මේ පරලෝකයෙන් දෙනා වූ ඔබගේ ආදරණීය ආත්මීය ඥාතිවරිය සහෝදරවරිය අසංගතිත මේකින් හේතු වේවායි වාසනාව වේවායි කියන සිතාගෙන ඥාතවතාවක් සාදුකාරය ලබනවා. ඒ වගේම මේ පින් බලාපොරොත්තු වෙන ඇති දෙවියන් නැත්නම් ඒ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ නම් මේ පරලෝකස්ත ඥාතිනුත් මේ පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින් කමතාවකියා වූ අතීත දුන්නා වූ ඒ මේ සියලු දෙනාටම මේ පින් ඉක්ලෙතුම් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අපි මේ සදායි දාගෙන තියෙනවා පැදුරෙන් කියවෙන්නේ ඊට දෙවියන් දෙසා කරන්නා වූ පූජාවක් වගේම ඒ වගේම සුන්දරත පාල්තා කරලා තියෙනවා වරහක දෙවියන් දෙසා ඒ වගේම වෘත්වල විශේෂයක් යොදාගෙන තියෙනවා. ඒ වෘත්වල විශේෂයෙන් වෘත්වල සතරවරන් දෙවියන්ට සහ වෘත්වලට පඩේට යොදාගෙන තියෙනවා භූම අස්තයකට සහ භූමිය ආකාර දෙවියන් දෙසා ඒ වගේම වෘත්වල නමයක් හැඳින් කියලා තියෙනවා නවග්‍රහයන් සිහිපත් කිරීම සඳහා ඒ වගේම ඒ වෘත්වල මත කාසි කියලා තියෙනවා ඊශ්වර දෙවියන් සිහිපත් කිරීම සඳහා ඒ වගේම සාහිත්‍ය යොදාගෙන තියෙනවා සත්‍ත්‍රික තාත්‍ය දෙසා ඒ වගේම පොල්ගෙඩියක් යොදාගෙන තියෙනවා ගන් දෙවියන් සිහිපත් කිරීම සඳහා ඒ වගේම පහනක්ම පුරා දල්වලා තියෙනවා දෙවියන් දිසා උත්තරන්නා වූ පූජාවක් නිසාම. ඉතින් මේ කරන්නා වූ පූජාවෙන් මේ තුන් මාසයක මාත්‍ර මේ පරලෝක වෙන්න දෙනවා වූ ඔබගේ ආදරණීය පත්නී ආදරණීය ඥාතිවරිය සහෝදරයට මේකින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම දෙවියන්ගේ ලැබෙනා වූ ආශිර්වාද වලින් අපි කරන්නා වූ රැකී ආරක්ෂාවල නිලධාම් ආදී ගොවිතැන් බැට්ටට ඉක්රුම් කටයුතුද දිනෙන් දින සාර්ථක වේවා කියලා සිතාගෙන නාමතාවක් සාදු කරනවා. සම්බුද්ධ රාජ මපරා ජිත බුද්ධ රාජං සම්බුද්ධ තේජ ආත්මානු සුකෝ සම්බුද්ධ දේශන මනෝ අරපේරි ගෝසං සම්බුද්ධ රාජ පවරං සිරසා නමාමි සම්ධම්ම රාජ මපරා ජිත ධම්ම රාජං සම්ධම්ම තේජ ආත්මානු
සුකෝරසානං සම්ධම්ම දේශන මනෝ අරපේරි ගෝතං සම්ධම්ම රාජ පවරං සිරසා නමාමි ශ්‍රී සංඝ රාජ මපරා ජිත සංඝ රාජං ශ්‍රී සංඝ තේජ අතමානු සුගෝරසානං ශ්‍රී සංඝ දේශන මනෝ අරබේරි ගෝසං ශ්‍රී සංඝ රාජ පවරං अस्मिन् विहार करपम्बत रुङ्कगामे सम्वे सुदीप नगरे सुखिचक्कवाले देवासुरा करुणयक्कत नागयक्का रक्कन्तु मं सकलानुभव बलेन नित्यं පැවතෙන තුන් ගෞවදිගයකි මිහිකු පෙරයක් ඉනදරා රැඳව සිටිනා සකල මුරු කර සුගත් තෙරුවන් අටපුදා සුගත මුනිදුට ගදාව දෙව්පුත් වැයුවේ පෙර පද සඳා දොහොත් මුතුනත තප වෙදලා වයමි පූජා පද සදා දොන්දොන්දොමිකිට පෙර පද කාලය දෙන්දෝ ලිංගයුවා තදනන්දොමිකිට මකුටන් අජිමි තජ්ජිත් තොන්නම් යයි නැටුවා තරණින් මුනිකුණ අතහාවේ කවි සම්දමයනතා නමකීවා බුද්ධං ධම්මං සංඝං රත්නට සම්දය මේ පූජා වේවා Bhikkhu Sangho Nirasaho Yanu Dayanti Hensu Suddha Bhagavan Swabhyata
රුතුන කල්පයක් වේ සුත්‍රයේ විසරතිවි අසරිමත් ශ්‍රී වර්ධනපුරේ සිටින රුණාකාරයෙන් වැඩ වාසය කරන්නා වූ නායක ගුණ ඝන අලංකාරික ඔබේ විහාරික මහා සංඝයා ප්‍රධාන කොට අවසින් පවත්වනු ලබන්නා වූ චාරුතර වේරිතන මහා සත්ව පූජාවේ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් ආයිති වේවා. ආදරණීය පත්නීය ඥාතිවරයෙක් සහෝදරවරයෙක් හේතු වේවා වාසනාව වේවා එතුමිය දුක් ඇති ස්ථානයක උපත ලබා ඇතනම් ඒ දුකින් අත මිදෙත්වා ඒ වගේම සැප ඇති ස්ථානයක උපත ලබා ඇතනම් ඒ සැපේ තවතවත් වඩා වර්ධනය වේවා අවසානයේ දුක්ඛමා නිවන් සම්පත ලබා ගැනීමට එතුමියට මේ සියලුම කිංකුසල් හේතු වේවා වාසනාව වේවා ඒ වගේම මෙතන සිටින අප සියලු දෙනාටම මේ පින් එකලසම අනුමෝදන් වේවා ඒ වගේම අපට ලැබෙන දුක කරදරයක් ඇතිදී ඇතනම් අටානුව රෝග නවානුව ක්‍රියාද 203 කාන්තා කියනවා වූ සියලු රෝග මේ පූජා පදයෙන් දුරීභූත වේවා ඒ වගේම අප සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ අල්පේ සාකේ මහේ සාකේ කියනවා වූ සියලු දෙවියන්ට මේ උතුම් පූජාවක් වේවායි කියන සිතාගෙන නාමතාවක් හරියෙන් සාදුකාරලා මුවාත දෙරණත නොහෙර දකින්වා අකනිටාවම ලෝපටන් භූතයකින්සෙන් දෙසන කිසතුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතට විතුරු මැදහසුන්තා සිරිසිරි ගුණ යහළුවන් ඔබේ ගුරුවර දෙමෝපියෝසා යරු නැතියෝ කනිනෙතින් දසමාසේ උරේ ගත්වා ඕසේ සිවුනී කාරණන් ආයුධීගං වස සටන් මාතුපාකං නමමං මුදේ නවකිරු දිනේ බෝසත්කම අම්මා මතකද කර පිට හිඳුවා පීනා කොට දැම්මා බුදු වෙන්නට පළමු එදා විවරණ දුන් අම්මා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ අම්මා උද්දිකාරෝ අලිංගිත්වා උන්නිත්වා පිය පුත්තකම් රාජමජ්ජං සුපටිතං පීතුපාදං නමං ගියා ඇත පිටිසර ගම් වලට පියා සොයාගෙනත් නිල මුදල් මේ ආකාර සපතක් මට දුන්නු පියා මුදුන් දැක නිවන් දකින්නේ මාගේ පියා
හේතු වේවා වාසනාව වේවා මේ තුන්මාසයක මැත්තේ මේ පරිලෝකයන් දෙන්නා වූ ඔබගේ ඥාතිවරයට හිත විදියට මේ හේතු වේවා වාසනාව වේවා එතුමියගේ සංසාර ජීවිතයේ කෙටි වේවා එතුමිය නිවන් දක්නා ජාතියක් නැත්නම් ඒ නිවන් දක්නා ජාතියේදී එතුමිය මේ සීලම් පිටුකල් හේතු වේවා වාසනාව වේවා කියලා නැවතතාවක් හරිය සාදු ඉස්සර තවත් නුවරයි සිටි පිරිස වගේ අද මේ පින්කලාය බොමගේ කාලේ ගෙවි ඇයි කීවොත් දිගට දිගේ මෙතනින් හමාරයි අද පින්දීම අපේ කයනම් අසාරය භවනම් භයංකාරය පින්කම හමාරය දෙන්න සමදෙන සාදු කාරය